ඔන්න ඉතින් අපිට නිවාඩු කාලේ පටන් ගත්තා. අපි දෙන්නත් ඉතින් උදෙන් ලෑස්ති වෙලා ගමනක් යන්න පටන් ගත්තා. ගමනක් කියන්නේ මේ යන්නේ අපේ මහගෙදර. අපි දැන් ඉන්නේ අපේ ගේ විකුණුවට පස්සේ රෙන්ට් එකටනේ. ඉතින් දරුවගේ නර්සරි එකත් නිවාඩු දුන්න හින්දා අපි අද යනවා ගෙදර. මේ ඉතින් අපි යන පාර තමයි දැක්කේ. ගිහිල්ලා බස් එකක් එනකම් බලාගෙන ඉන්න දෙන්නත් එක්ක. හැබැයි ඉතින් අපි පාරට බැස්සහම බස් එකක් අල්ලගන්න නම් ලේසි නැහැ. එක්කෝ අපි මග එනකොට බස් එක යනවා. නැත්තම් මගක් යන බස් එකක් තමයි එන්නේ. ඒ බස් වල ගිහින් වැඩක් නැහැනේ. ඉතින් අපි බලාගෙන ඉන්නවා බස් එක එනකම්. ඔන්න ඉතින් බස් එකක් එනවා දැන්. බස් එකටත් නැග්ගා. ඒ බස් එකට නැගලා අපි දෙන්න යන ගම. බස් එකේ සෙනග හිටියේ නැති නිසා අපි පිටිපස්සේ ෂීට් එකෙන් වාඩි වෙලා වීඩියෝ ටිකකුත් කරගත්තා. මේ ඉතින් අපි දෙන්න යන පාර තමයි. මං ඉතින් ටිකින් ටික වීඩියෝ ටික කරගත්තා. සේරම වීඩියෝ කරන්න බැහැනේ. අපි යන්නේ ටිකක් දුර නිසා. මේ ඉතින් අපි තාම යනවා. කොහොම ඉස්සරහට යනකොටත් අපිට ලස්සන ප්ලේස් එකක් හම්බ වෙනවා. මේ තමයි ඒ ප්ලේස් එක. මාව බලන ගල් යාළුවෝ නම් දන්නවා මේ කොහෙද කියලා. මේ තමයි කොට්ටර කැලේ. මෙතනින් යන ටිකට බස් එකත් වේගෙන් යනවා. ඒ සීතල සුළඟත් ඇඟේ දැවටෙනකොට බස් එකේ ලස්සන සින්දුවකුත් දාලා තියෙනකොට ඒ හැඟීම නම් කියා ගන්න බෑ. බලන්නකෝ මේ view එක කොහොමද කියලා. ලස්සනයි නේද? තවම ඉතින් අපි මේ ඒ ටිකේ තමයි යන්නේ. කොට්ටර කැලේ ටිකක් දුරට තියෙනවනේ. මේ තාමත් අපි ඒ ටිකේ යන ගම. දන්නවද? අපි මේ බස් එකෙන් බැස්ස ගමන් අනිත් බස් එක අද්දනවා. අපි දෙන්න දුවලා ඇවිත් කොහොම හරි මේ බස් එකත් අල්ලගත්තා. අපි දැන් මේ ඒ බස් එකේ යන ගම. ඔන්න ඉතින් අපි ටවුන් එකට ආවා. ටවුන් එකට එනකොට හොඳටම වහිනවා. ඉතින් තා ටිකක් වැඩ කරගන්න තියෙන නිසා අපි මෙතන වාඩි වෙලා හිටියා. මට ඉතින් ඊට පස්සෙම සැලොන් එකට යන්න උවමනාවක් තිබුණා. අපි ඉතින් සැලොන් එකට යනකොට ඒ අක්ක ටිකක් බිසි. ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා මගේ වැඩත් කර. ඊට පස්සේ ඉතින් ෆාමසියටත් යන්න ඕන වුණා. එතෙන්ටත් ගිහිල්ලා අපි දෙන්නා ෆාමසියෙන් එළියට බහිනකොටම අනිත් බස් එකත් අද්දනවා. ඒකටත් දුවල ගිහින් කොහොම හරි නැගගත්තා. මේ බස් එක අල්ලගන්න බැරි වුණා නම් අපිට තා ටිකක් වෙලා ඉන්න වෙනවා ඊළඟ බස් එක එනකම්. ඔන්න ඉතින් දැන් අපි අපේ පැත්තට යන බස් එකේ යන ගම. මේ බස් එකේ නම් 35ක දුරක් වගේ තමයි යන්න ඕන. ඔන්න අපි ඉතින් ගිහිල්ලා අපේ බහින තැනත් බහින්න ළඟයි දැන්. මේ තමයි ඉතින් අපි බස් එකෙන් බැහැලා යන්න ඕන පාර. ඔන්න ඉතින් අපි දෙන්නගේ ගමන මෙතනින් ආරම්භ කරා. වෙනද නම් අපිට පයින් යනකොට මොකක් හරි වාහනයක් හම්බ වෙනව යන්න. එහෙම හිතාගෙන අපි දෙන්න ඉතින් යනවා මේ. හම්බ වුණොත් හොඳයි කියලා හිතාගෙන. මොකද මේ අවුව ගොඩක් සැරයි දැන්. ඇවිත් පය දහස් වටී කියලා අපි දෙන්නත් ඉතින් මේ යන ගමන් තැන් තැන් වලදී පොඩි වීඩියෝ ටිකකුත් ගත්තා. තව ගොඩක් දුර තියෙනව ඉතින් යන්න. අපි දෙන්න මේ හෙමින් යනවා. අපිට තවම නම් මුකුත්ම හම්බුන්නේ යන්න. හස්බන්ඩ් ළඟක නැති වුණාම ඉතින් මෙහෙම තමයි ගමන යන්න වෙන්නේ. බස් එකේ පයින්. මොනව කරන්නද? කොහොම වුණත් අපේ වැඩ අපි කරගන්න ඕනනේ. ඉතින් ටිකක් දුර යනකොට මේ බලන්නකෝ සරුංගලයක් ලස්සන. ඉතින් ඒකත් වීඩියෝ කර ඔන්න ඉතින් අපේ අමාරුම ප්ලේස් එකට තමයි ආවේ. දන්නවද? මෙන්න මේ තියෙන කන්දත් අපි නගින්න ඕන අපේ ගෙදරට යන්න නම්.
බලන්නකෝ ඒ කන්දත් ටිකක් ලොකු කන්දක්. අපි දෙන්න ඉතින් මේවත් වීඩියෝ කර කර හෙමින් කන්ද නැග්ගා. අපේ දරුවත් ඒක දිහා බලාගෙන හෙමින් කන්ද නැග්ගා. එතකොට එයාටත් ටිකක් මහන්සි ගතිය දැනෙනවා අඩුයිනේ. අපි දෙන්න ඉතින් ඔන්න ඔය විදියට සරුංගලේ වීඩියෝ කර කර ටිකක් දුර යනකම් ගියා. එතකොට අපේ මහන්සියත් ටිකක් අඩුයිනේ. ඒ වුණාට මේ දවස්වල තියෙන ඔබ ගොඩාක් සැරයි. ඇඟට දැනෙන මහන්සිය ගොඩක් වැඩි ඒක නිසා. ඒත් ඉතින් අපි දෙන්න මේ විදියට යනවා. මේ බලන්නකෝ අපිට තියෙන මහන්සිය, දාඩිය කොච්චරක්ද කියලා. තව ටික දුරක් යන්න තියෙනවා. ඒ ටික දුරත් ඉතින් යන්න එපාය. මේ ඉතින් අපි දෙන්න මහන්සියෙන් යනවා. මේ බලන්නකෝ මේ ටිකත් අපි කොහොම හරි නගින්න එපාය. මේ ටිකත් අපි නැග්ගම ඔයාලට ලස්සන view එකක් පෙන්වන්නද? මේ තින්නේ අපේ කන්දට පේන හැටි තමයි. මේ ටික හරිම ලස්සනයි මෙහෙම බලනකොට. දුර වුණාට ලස්සන view එකක් අන්තිමට අපිට තියෙනවා. දැන් ඉතින් ඔන්න මෙතන තමයි අපේ ගෙදර තියෙන්නේ. දැන් ගෙදරට ගිහිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා මහන්සිය නිවා ගන්න ඕන. මොකද අපි ගොඩාක් දුර ආවනේ. මේ ඉතින් අපි මහන්සියක් නිවාගෙන ඊට පස්සේ තව ගමනක් යන්න ලෑස්ති වෙන්න කලින් පොඩ්ඩක් වීඩියෝ එකක් කරගත්තා. දැන් ඉතින් අපි තව පොඩි ගමනක් යන්න හදන්නේ. පොඩි කිව්වට ඒකේ දුර නම් පොඩි නෑ. අපි දැන් පුංචිලේ ගෙදර යන්න හදන්නේ. අපි ඉතින් ඔන්න දැන් ලෑස්ති වෙලා මෙන්න මේ විදියට තමයි පුංචිලේ ගෙදර යන්න ගමන ආරම්භ කරන්න හදන්නේ. මේ තමයි අපේ ගෙදර. ඔන්න ඉතින් දැන් අපි ගෙදර ඉඳලා මේ විදියට පුංචිලේ ගෙදර යන්න පිටත් වෙන්න හදන්නේ. අම්මා එළියට බහිනකම් මම පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඉතින් ඔන්න බලන්නකෝ අපි හෙමින් අපේ පාර ඉස්සරහට යනවා අම්මා එනකම්. බලන්නකෝ ඒ පාර දෙපැත්තෙම අපිට ටවුන් එකට යන්න පුළුවන්. ඉන්නකෝ මම පෙන්නන්න. මෙතනින් අපි එනකොට ආවේ ඔන්න ඔය පහළ පේන පාරේ. ඒත් අපි දැන් යන්නේ ඒ පාරෙන් නෙමෙයි. අපි දැන් යන්නේ මෙන්න මෙතන ඉස්සරහ තියෙන පාරේ. දෙපැත්තෙම අපිට ටවුන් එකට යන්න පුළුවන්. හැබැයි ඉතින් පයින් යන්න ඕන. ඉතින් අපේ ගමන මෙන්න මේ විදියට අපි එතනිනුත් ආරම්භ කරා. දැන් ඉතින් හෙමින් යනකොට මේ බලන්නකෝ මේ ගහේ ලස්සන. අහසත් එක්ක බලනකොට මේ ගහ කොච්චර ලස්සනද. මං ඉතින් ඒක පොඩ්ඩක් වීඩියෝ කරා. ලස්සනයිනේ. මේ ඉතින් ඔන්න අපි ටවුන් එකට ඇවිල්ලා වාඩි වෙලා හිටිය බස් එක එනකම්. මොකද අද තාම බස් එක නැහැ. හැබැයි මේ වෙලාවෙත් පොඩ්ඩක් වහින්න පටන් ගත්තා. අද ටිකක් වහිනවා ටිකක් පායනවා තමයි. අද දවසේම කාලගුණේ ওই විදියට තමයි තිබුණේ. ඒත් අපි අපේ ගමන යන්න ඕන හින්දා ගියා. ඒ බස් එකේ යනකොට නම් වීඩියෝ කරේ නැහැ මම. මේ ඉතින් අපි පුංචිලහට යන පාර. මේ පාරත් අපි ගොඩාක් දුර යන්න ඕන පුංචිලහට. මගදී අපිට වැස්සත් හම්බුණා. බඩුත් ගොඩක් අතේ තියන් යන හින්දා කුඩෙත් තියලා යන හින්දා වීඩියෝ නම් කරගන්න බැරි වුණා. ඉතින් නංගි මගට ඇවිත් හිටියා අපිව එක්කගෙන යන්න. අපි එයත් එක්ක ගියා. ඉතුරු ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අද දවසේ මගේ කතාව ඔච්චරයි. බලන්නකෝ මගේ දරුවගේ මහන්සිය කොච්චරද කියලාද.